දැන් පේනවා ඔයාලට එයාලා සාමාන්‍ය පරිදි නිකන් ටැංක් එකේ ඉන්නවා. ඒ අතරතුරම මම එක දවසක් දැක්කා මෙයාලා මේ මං එයාලට ඇදලා තියෙන ගේ ඇතුලේ එයාලගේ ප්‍රජනන කාර්යයන් වල නිරත වෙනවා. මං ඒ වගේ ගත්ත ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ. දැන් එයා නෝමල් විදියට ටැංක් එකේ ඉන්නවා. ඔහොම ඉන්නකොට අපිට ටික දවසකට පස්සේ බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් එයාගේ කකුල් වල චූටි බිත්තර එල්ලිලා තියෙනවා. එයා ඒ කකුල් හොලවනකොට ඒ බිත්තරත් එක්කම ඒවා හෙලවි තියෙනවා. එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට දැන් පේනවා ඒ බිත්තර වලින් පැටව් ඇවිල්ලා පැටවුනොත් ඒ විදිහටම එල්ලිලාම ඉන්නවා. ඊට පස්සේ එයා ඒ විදිහටම ඉන්නකොට අපිට පුළුවන් ඒ පැටව් ටික අරගෙන ගසලා ඉවත් කරගන්න එයාගේ ඇඟෙන්. නැත්තම් එයාම වට්ටනකන් ඉන්නේ නැතුව. අපිට එයා එහෙම ගසන වීඩියෝ එකක් ඔයාලට තියෙනවා මෙතන පිටිපස්සේ. දැන් බලන්න මේ විදිහට වැටෙද්දි පැටව් ටික වැටෙනවා ওই ටැංක් එක ඇතුළට. ඊට පස්සේ එයාලා ඒ ටැංක් එකේ සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. අපිට මේ විදිහට අතින් අල්ලලා එයාව හෙලවුවාම ඒ පැටව් ටික නිකම්ම වතුර මට්ටමට වැටෙනවා. දැන් ඔයාලට පේනවා චූටි පැටව්. දැන් මේ ඉන්නේ එයාලා කෑම කනවා. එයාලා හොඳට නිරෝගීව පැටව් ටික ඒ විදිහටම ජීවත් වෙලා ඉන්නවා. එයාලා ওই විදිහටම ඕක ඇතුලේ ලොකු වෙන එක වෙනවා සාමාන්‍ය පරිදිම. එයාලට දෙන්න සාමාන්‍යයෙන් කුඩු කෑම වර්ගයක් තියෙනවා. අපි ඒ කෑම එක දුන්නාම එයාලා ඒ කෑම එක කන්න පුරුදු වෙනවා. නැත්තම් අපිට එයාලට ජලජ පැලෑටි හයිඩ්‍රේලා වගේ ජලජ පැලෑටි ඕකේ වවන්න පුළුවන් අපිට. එතකොට එයාලා ඒවත් කාලා හැදෙනවා. ටැංක් එක ගේ ඇතුළක තියෙනවට වඩා ගේ එළියකින් තියෙනවා නම් එයාලා හැදෙන වේගය වැඩි මට්ටමක් තියෙනවා. මොකද එයාලට අවුව ඉර එළියත් එක්ක එයාලා ඉක්මනින් එයාලගේ හැව අයින් කරලා අලුතෙන් එයාලගේ ශරීරය වැඩිදුරට වර්ධනය කරගන්නවා. ඉතින් ওই විදිහට එයා සාමාන්‍ය නිරෝගී සත්වයෙක් විදිහට ওই ටැංක් එක ඇතුලේ හැදෙනවා. අපිට ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ.